ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ලංකාවේ මිනිස්සුත් එක්ක බැඳිලා තියෙන විදිහ හරි අපූර්වයි. අපි අද කතා කරන්න හදන්නේ මේ ලංකාවේ බෞද්ධ සංස්කෘතිය තුළ තියෙන බුද්ධ ප්‍රතිමා කලාව මේ ලංකාවේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන්නේ කොහොමද කියන කාරණා. යමු. ලංකාවේ විරල මුද්‍රාවක් මේ භූමි ස්පර්ශ මුද්‍රාව. බුදුරජාණන් වහන්සේ බෝධි පරයන්කේ ඉන්නකොට බුද්ධත්වයේ සිහිවෙන්න මේක නිර්මාණය කළා කියලයි සඳහන් වෙන්නේ. මාර පරාජය කර අවස්ථාව. තමන් බුදු බව ලබා ගත්තා කියලා පොළව සාක්ෂි දරනවා කියන කාරණාව මෙතනදී අර්ථවත් වෙනවා කියලා බොහෝ දෙනෙක් අර්ථවත් කරනවා. මෙම බුදු පිළිම ලංකාවේ ඉතා විරලයි. ඉන්දියාවේ මහා බෝධි විහාරයේ මෙලෙස භූමි ස්පර්ශ මුද්‍රාව සහිත පිළිමයක් දැකිය හැකියි. ලංකාවේ දැකිය හැකි ප්‍රධාන මුද්‍රාවක් වන්නේ සමාධි මුද්‍රාවයි. වීරාසනයෙන් හෝ පද්මාසනයෙන් හිඳ උකුල මත විවෘත කළ වම් අත්ල උඩ දකුණු අත්ල පිහිටුවා සිටීම ධ්‍යාන මුද්‍රාව හෙවත් සමාධි මුද්‍රාව ලෙස හඳුන්වනු ලබනවා. ලංකාවේ බොහෝ විහාරස්ථානයන්හි සමාධි මුද්‍රාවෙන් නෙලා ඇති පිළිම දැකිය හැකි. මෙම මුද්‍රාව තුළ බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණවගාව ඉස්මතු වී පෙන්නුම් කරයි. බුදුරජාණන් වහන්සේ ගැඹුරු සමාධියකට පත්ව ඇති අයුරු මින් පෙන්වන බව බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා. මහමෙවුනාවේ පිහිටා ඇති සමාධි ප්‍රතිමාව, තොළුවිල ප්‍රතිමාව, දඹුලු විහාරයේ හිඳි පිළිමය, පොළොන්නරුව වටදාගේ හිඳි පිළිමය, වැවුරු කන්නල හිඳි පිළිමය මෙයට උදාහරණ ලෙස පෙන්වා දිය හැකියි. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන විලාශය පෙන්වීම සඳහා ධර්ම චක්‍ර මුද්‍රාව භාවිත කරයි. දකුණු අත්ල පිටතට හරවා පපු මට්ටමට තබා එහි දඹරගිල්ලේ සහ මාපටගිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙනසේ එකට තබා ඇතුළට හැරුණු වම් අතේ ඇඟිල්ල ස්පර්ශ කරන අයුරු මින් පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කරන ආකාරය මෙයින් පෙන්නුම් කරන බව බොහෝ දෙනාගේ අදහසයි. ලොව අලංකාරම බුදු පිළිමයක් ලෙස සැලකෙන සාරානාත් හිඳි පිළිමය ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිර්මිත වී තිබෙනවා. මේ තියෙන අභය මුද්‍රාව. බුදුරජාණන් වහන්සේ සසරට බිය නැතිවීම පෙන්වන්නේ මෙන්න මේ මුද්‍රාවෙන් කියලයි පොතපතේ සඳහන් වෙන්නේ. දකුණු අත උඩට නමා ඇඟිලි සම්පූර්ණයෙන්ම දිගහැර ඉදිරිපසට සිටිනසේ විවෘතව තැබීම අභය මුද්‍රාවේ ස්වභාවයයි. අවුකන පිළිමය, රැස්වෙහෙර හෙටි පිළිමය, බුදුරුවගල හෙටි පිළිමය, වෙහෙරගල හෙටි පිළිමය මීට උදාහරණ ලෙස දැක්විය හැකියි. විතර්ක මුද්‍රාව යනු තවත් ප්‍රධාන මුද්‍රාවක්. බුදුන් වහන්සේ තර්කවලට පිළිතුරු ඉදිරිපත් කළ ආකාරය එනම් වාද විවාද පැවැත් වූ ආකාරය විතර්ක මුද්‍රාවෙන් නිරූපණය කෙරෙනවා. ව්‍යාඛ්‍යාන මුද්‍රාව, ඥාන මුද්‍රාව, සන්දර්ශන මුද්‍රාව ආදී නම්ද මේ සඳහා භාවිත කෙරෙනවා. ලංකාවේ හමුව ඇති පැරණිතම විතර්ක මුද්‍රාව සහිත බුදු පිළිමය මේ වන විට සොයාගෙන ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. එය වර්තමානයේ කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට තිබෙනවා. බුදුන් වහන්සේ සතුව පැවති වර ලබාදීමේ හැකියාව එනම් සමාවදීමේ හැකියාව වරද මුද්‍රාව ලෙස හඳුන්වා දිය හැකි. මෙය භූමි ස්පර්ශ මුද්‍රාවට බොහෝ සෙයින් සමාන වුවත් අත්ල උඩු අතට හැරවීම වරද මුද්‍රාවේ විශේෂත්වය වී තිබෙනවා. ලංකාවේ මෙවැනි පිළිම එතරම් දක්නට නැතත් බොහෝ ආසියාතික රටවල මෙවන් පිළිම දක්නට හැකියි. විශේෂයෙන් මහායාන දහම ප්‍රචලිත චීනයේ මෙවැනි වරද මුද්‍රා ප්‍රතිමා
බොහෝ සෙයින් දැකිය හැකියි. මෙම මුද්‍රාවලට අමතරව බේසච්ච මුද්‍රාව, අංජලිකරණීය මුද්‍රාව, පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව ආදී මුද්‍රාක්‍රම බොහෝ සෙයින් බුදු පිළිම තුළ දැකිය හැකියි. සාමාන්‍ය පෙළට බුද්ධ ධර්මය කරන ඔයා දැනගන්න ඕනේ බුදු පිළිමයක තියෙන මුද්‍රා ක්‍රම මොනවද කියලා. ඒ වගේම උසස් පෙළට බෞද්ධ ශිෂ්ටාචාරය කරන ඔයා දැනගන්න ඕනේ බුදු පිළිමයක තියෙන මුද්‍රා ක්‍රම මොනවද කියලා. ඒ විතරක් නෙවෙයි, ඔයාට පුළුවන් වෙන්න ඕනේ ලෝකෙ කොහේ කොතනක ගියත් බුදු පිළිමයක් දැක්කොත් මේ බුදු පිළිමේ තියෙන්නේ මෙන්න මේ මුද්‍රා ක්‍රමය කියලා හඳුනගන්න හැකියාවක්. ඉතින් ඒකට උසස් පෙළ සාමාන්‍ය පෙළ අදාළ වෙන්නේ නැහැ. ඔයාගේ දැනුමයි අදාළ වෙන්නේ. ඒ නිසා දෙයක් දැක්කහම ඒ ගැන විමර්ශනශීලීව බලන්න පුරුදු වෙන්න. සුබ දවසක්.